ඉතින් සුබ දවසක් කියලා යාළුවෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්න අපේ රජයේ රැකියාපල YouTube channel එකට. තවමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඒ කියන notification එක ඔයාලගේ phone එකට එනවා. ඉතින් ඔන්න අද ඔයාලට කියන්න යන්නේ කැනඩාවේ තියෙන හෝටල් ශාස්ත්‍රයේ තියෙන ජොබ් වේකන්සි එකක් ගැන. ඉතින් ඇත්තටම ගොඩාක් වටිනවා. මොකද මම ඔයාලට ගොඩාක් අරගෙන එන්නේ අධ්‍යාපනික සුදුසුකම් සහ රැකියාවේ පළපුරුද්දක් ඉල්ලලා නැති විදේශ රටකට, ඒ කියන්නේ කැනඩාවට ලේසියෙන් යන්න පුළුවන් ජොබ් ඔෆර් එකක් ගන්න පුළුවන් රැකියා අවස්ථා ගැන තමයි අපි වීඩියෝස් අරන් එන්නේ. ඉතින් ඔයාලට තවත් පණිවිඩයක් දෙන්න තියෙනවා. දැනට ලංකාවේ පළවෙනි පාරට ඒරෝප්පයට යන රහස් ක්‍රම කියලා පොතක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ පොත ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. රටකට යන්න අවශ්‍ය සියලුම දැනුම ගොඩාක් වැදගත් අන්තර්ගතයක් එක්ක ගොඩාක් රහස් ක්‍රමات එක්ක තමයි ඒගොල්ලෝ හදලා තියෙන්නේ. ඉතින් ඒක මිලදී ගන්නත් මේ වීඩියෝ එකේ description සහ comments වල පළවෙනි comment එකේ තියෙනවා ඒරෝප්පයට යන රහස් ක්‍රම කියලා පොතේ link එක. ඒ link එකෙන් ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් මිලදී ගන්න. ඉතින් ඒක ගත්තොත් අනිවාර්යයෙන්ම ඔයාලට රටකට යනවා කියන එක හරිම පහසුවෙන් ලේසියෙන් කරගන්න අවස්ථාවක් ලැබෙනවා. හරි. අපි බලමු ජොබ් එක. මම කියන්නේ හෝටල් ශාස්ත්‍රයේ ජොබ් එකක් ගැන. ඉතින් මේක දාලා තියෙන Gouda Time Inc කියන කැනඩියන් කම්පැනි එකෙන්. ජොබ් ඩීටේල්ස් විතර ලොකේෂන් එක තියෙන ඕක්විල් වල කැනඩාවේ. ඉතින් මේ ජොබ් එකේ ඇඩ්‍රස් එක මේ හැමදේමත් ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන්. ලොකු ඇප් එකට යන්න. ඉතින් ඇප් එකේ link එකත් වීඩියෝ එකේ description සහ comments වල links වල දෙවෙනියට දාලා තියෙන link එකෙන් ගිහිල්ලා පුළුවන් මෙලදී ගන්න. ඉතින් සැලරි එක ඔයගොල්ලන්ට පැයකට කැනේඩියන් ඩොලර්ස් 22ක් ගෙවනවලු. සතියට පැය 40ක් වැඩ කරන්න පුළුවන්. එහෙම වැඩ කරොත් මාසෙට ලක්ෂ 8කට ආසන්න සැලරි එකක් ඔයාලට earn කරන්න පුළුවන්. ඉතින් මේ රැකියාවට ඔයාලා ගන්න permanent, ඒ කියන්නේ ස්ථිර රැකියාවක් විදිහට ගන්න. ඔයාලට අවුරුදු 2ක් හෝ 3ක් යද්දී ඔයගොල්ලන්ට පුළුවන් කැනඩාවේ PR apply කරලා ඔයාලට ඔයාගේ family members ලවත් ඒ රටට ගන්න. ලැන්ග්වේජ් එක භාෂාව ඉල්ලන්නේ ඉංග්‍රීසි භාෂාව. ඉංග්‍රීසි අනිවාර්යයෙන්ම ඕනේ. සාමාන්‍ය මට්ටමකට හරි දැනුමක් ඕනේ. ඉතින් විශේෂම දෙයක් තමයි ඉංග්‍රීසි බැරි කෙනෙක්ට උනත් මේ පුංචි දේ ගැනත් හිතලා ඒරෝප්පයට යන රහස් ක්‍රම පොතේ අන්තර්ගත වෙලා තියෙනවා. ඔයාලට කොහොමද ජොබ් එකකට ගියාම අවශ්‍ය වෙන ඉංග්‍රීසි දැනුම පවා ඒ පාඨමාලාවේදී ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මිලදී ගන්න ඔයාලට හැම රහසක්ම ඔයාලා නොදන්න ක්‍රම වලින් රටකට යන්න ගොඩක් උදව්වක් වෙනවා මේ ඒරෝප්පයට යන රහස් ක්‍රම කියන පොත. ඉතින් අනිවාර්යයෙන්ම try කරන්න. Education, qualifications and experience මේ දේවල් ඉල්ලන්නේ නැහැ. හැබැයි ඒ දේවල් තියෙනවා නම් ඔයා සඳහන් කරලා ඔයාගේ CV එක හරියට cover letter එක ඔයා හරියට හදාගන්න. ඒකෙන් තමයි එයාලා select කරගන්නවද නැද්ද කියලා බලන්න. ඉතින් CV එකක් cover letter එකක් හදන විදියත් අපේ ලොකු app එකේ තියෙනවා. නමුත් ඔයාලට ඒරෝප්පයට යන රහස් ක්‍රම පොත මිලදී ගත්තොත් ඒකෙනුත් ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මේ දේවල් හරියම step by step හරියම පැහැදිලිව එයාලා සඳහන් කරලා තියෙනවා. බය නැතුව recommend කරන්න පුළුවන් e-book එකක්. ඒ කියන්නේ online ගන්න පුළුවන් පොතක් තමයි මේ ඒරෝප්පයට යන රහස් ක්‍රම කියන පොත. ඉතින් responsibilities විදිහට job එකේ ඉල්ලන්නේ keep records of the quantities of food used. එතකොට package take out foods, එතකොට portion and wrapped foods. ඔය වගේ job role එකක් ඔයාලට තියෙන්නේ. ඉතින් බය වෙන්න එපා. ඔයාලට experience එකක් ඉල්ලන්නේ නැහැ නේ යාලා. එතකොට ඔයාලට training එකක් දීලා තමයි ඔයාලා මේ job එකට ගන්න. ඉතින් ඒ නිසා බය වෙන්න එපා. හැමෝම try කරන්න. අවුරුදු 18ත් 60ත් අතර කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කරන්න පුළුවන්. ගොඩක් වෙලට යාලා visa offer එකක් එතකොට air ticket offer එකක් වගේ දෙනවා ගොඩක් දුරට. හැබැයි එහෙම නොලැබුණත් ඔයාලට මේ ලැබෙන chance එක කැනඩා වගේ ලෝකයේ දියුණු රටකට යන්න ලැබීම ඇත්තටම ලොකු දෙයක්. ඉතින් විශේෂයෙන්ම දෙයක් කියන්න ඕනේ ඒරෝප්පයට යන රහස් ක්‍රම පොත ගන්න. ගොඩක් couples ලා බලන් ඉන්න ඕන රටකට යන්න දෙන්නත් එක්කම. ඉතින් ඔයාලටත් ඔන්න පුළුවන් මේ හැම රහසක්ම තියෙනවා. ඔයාලට ඒ රට ඉක්මනින්ම පුරවැසිභාවය ගන්න කොහොමද, රටකට ඇතුල් වෙන්නේ කොහොමද, එතකොට මොනවාද අවශ්‍ය ලියකියවිලි, මේ හැමදේම ඔයගොල්ලන්ට ගොඩක් වැදගත්. අනිවාර්යයෙන්ම මිලදී ගන්න. ඉතින් තවත් වීඩියෝ එකක් අරන් එනකම් මේ වීඩියෝ එකට like කරන්න, යාළුවොත් එක්ක share කරන්න, description සහ comments වල links බලන්න. ඒ links වලින් ඔයාලට අවශ්‍ය විදිහට ඔයාලගේ දේවල් අරමුණු ඉටු කරගන්න පුළුවන්. link එක තෝරගෙන ඒ දේවල් කරගන්න. ඉතින් තවත් වීඩියෝ